first vlog of my YouTube channel. Hi, මම අමන්දි. ඉතින් අද මමයි මගේ යාළුවයි යනවා කන්න. අපි වන් ගෝල්ෆෙස් එකේ ඉඳන් පික්නික් එකක් දාගෙන දැන් මේ යන්නේ කොල්ලපිටිය පැත්තට. ඉතින් වන් ගෝල්ෆෙස් එක ඇතුලේ කිසිම දෙයක් මම වීඩියෝ කරේ නැහැ. මොකද අපි එච්චර ලොකු දෙයක් කරේ නැහැ. අපි පොඩ්ඩක් ඉඳලා ෂේක් එකක් එහෙම දීලා පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා අපි අපේ ගමන යන්න තමයි පිටත් උනේ. ඉතින් එදා කොළඹ ගොඩාක් ට්‍රැෆික් තිබුණා. මොකද එදා සෙනසුරාදා දවසක්. ඒ වගේම තමයි හරිම රස්නේ. අපි ඉතින් අපේ පික්නික් එකෙන් බහැලා අපි අදාළ තැනට යන තමයි මේ හදන්නේ. බලන්න මොකද්ද මේ තැන කියලා. නොතන්ට තමයි අපි ආවේ. ස්ටොමැටෝ එකට කොල්ලපිටියේ තියෙන්නේ. අපි අතට ගිහලා බලමු. සෙනසුරාදා දවසක් හින්දා මෙතන පුදුම සෙනගක් හිටියේ. ඇත්තටම අපිට ටේබල් එකක් හම්බ වෙන ගොඩක් පරක්කු වෙලා අපිට ලොබි එකේ විනාඩි 15ක් 20ක් වගේ ඉන්න උනා. එතන ඉඩ හැදෙනකම්. ඉතින් එහෙම ඉඳලා අපිට ටේබල් එකක් අන්තිමට හම්බ වුණා. කොල්ලපිටියේ සොමොටෝ රෙස්ටුරන්ට් එකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. හරිම ලස්සනයි මේ තැන. ඉන්ටීරියර් ඩිසයින් එක උනත් ගොඩක් ලස්සනයි. යාළුවන්ට ෆැමිලි එකට කපල් එකකට උනත් ඇවිල්ලා ටයිම් එක හොඳ ස්පෙන්ඩ් කරලා යන්න පුළුවන්. ඒ වගේමයි කෑමත් හරිම රසයි. ඉතින් අපි අපේ කෑම එකක් ඕඩර් කරා. දැන් මම යාළුවෝ චුට්ටක් කියව හිටියා. අතන අපි ටිකක් ලැජ්ජාවෙන් තමයි මෙතන වීඩියෝ කරේ. මොකද සැරින් සැරේ කට්ටිය ඔතනින් එහෙට මෙහෙට යනවා. ඉතින් පොඩි ප්‍රශ්නයකට තිබ්බේ ඔතන මේ අපි දෙන්නම එකපාර කැමරාවට කැච් කරගන්න චුට්ටක් අමාරුයි. ඒ තිබ්බ විදිහත් එක්ක ඉතින් අපි ටිකක් අමාරුවෙන් කොහොම හරි දෙන්නම එකපාර කැමරාවට කොහොම හරි සෙට් කරගත්තා. ඒත් ඉතින් පොඩ්ඩක් හොඳටම පේන්නේ නැහැ. ඉතින් ඔහොම තමයි කරන්න ඕනේ. මෙතන ස්ටාෆ් එක උනත් හරිම හොඳයි. හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඔයාලත් මෙතනට આવොත් ඔයාලට පුළුවන් ගොඩක් හොඳ සර්විස් එකක් මෙතනින් ගන්න. ඒ වගේම කියන්න ඕනේ මෙතන කෑම වල තියෙන ප්‍රයිසස් ඒවත් හරිම රීසනබල්. ඉතින් මං ඔයාලගෙන් හරිම ආදරයෙන් ඉල්ලනවා මාත් එක්ක එකතු වෙන්න කියලා. දිගටම මේ වගේ වීඩියෝස් අරගෙන ඔයාලත් එක්ක බෙදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඔන්න ඉතින් අපේ කෑම ටිකක් ආවා. මම මේෂන් කරන්නම් වීඩියෝ එකේ මොනවද අපි ගත්තේ කියලා. ඉතින් මේ ඔක්කොටම ගියේ around 5700 වගේ ගාණක් සර්විස් චාර්ජස් එක්ක. කෑමක් හම්බුනහම තනියෙන් කන්න හොඳ නෑනේ. ඉතින් අපි අපේ තව යාළුවෙක්ව එකතු කරගත්තා. ඉතින් මෙයා ඉන්නේ ලංකාවේ නෙවෙයි, මෙයා රටේ ඉන්නේ. ඉතින් අපිට එයාව අමතක කරන්න බැහැනේ. ඉතින් අපි එයාවත් වීඩියෝ කෝල් එකකින් අපි සෙට් කරගෙන තමයි අපි තුන්දෙනාම කියව එයාට අපි කන කෑමත් පෙන්න එම තමයි අපි කෑවේ. මේ මොක්ටේල් එක නම් හරිම රසයි. පොඩි අමු රසක් එක්ක ඇත්තටම තිබ්බහන් වෙන්න ඇත්තටම ගොඩාක් හොඳයි. හරිම රසයි. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම try කරලා බලන්න ගියොත් මේ සන්සෙට් මොක්ටේල් එක. අපි දෙන්නම ෆුල්. ඉතින් අපි ඩෙසර්ට් ගත්තෙත් නැහැ.
ඊට පස්සේ අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලපු හැමෝටම thank you so much. ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye bye.